උඩ තියෙනකට අපි කියනවා ටැබ් එකක් කියලා, මේ යටින් තියෙනකට අපි රිබන් එකක් කියලා කියනවා. දැන් මේක මොකද්ද? D කොලම් එකේ 11 වෙනි රෝ එක. අපි මේක අංකණය කරන්නේ, අපි මේක නම් කරන්නේ කොහොමද? මේ වීඩියෝ එකේදී Excel කියන්නේ මොකක්ද? ඇයි මේක වැදගත් වෙන්නේ? මේකේ ඉන්ටර්ෆේස් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා. හරි, ඔයාලා මේක තුලා ඉන්නේ ටෙක්ටොක් එකේ අපේ YouTube channel එකකින් ගේන තවත් වැදගත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒ තමයි Microsoft Excel කියන මෙන්න මේ software එක ගැන සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක්, වීඩියෝ මාලාවක්ම ඔයාලට නොමිලේ අරගෙන එන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. ඒ කියන්නේ A to Z, ඒ කියන්නේ basic level එකේ ඉඳන් advanced level එකට යනකම් සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක්ම මේ Microsoft Excel කියන මේ software එක ගැන වීඩියෝ සීරීස් එකක්ම ඔයාට ටෙක්ටොක් එකේ YouTube channel එක කරා අපි ඔයාලට අරගෙන එනවා. අපි මේ වීඩියෝකේදී Excel ගැන මොකක්ද, ඇයි මේක වැදගත් වෙන්නේ, මේකේ ඉන්ටර්ෆේස් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා. අපි මෙන්න මේ විදිහට වීඩියෝ සීරීස් එකම කරගෙන යමු. හරිද? ඔයාලා දැන් මේ පළවෙනි වීඩියෝ එක බලන්න. ඒ වගේම මේ වීඩියෝ බලලා විතරක් වැඩක් නෑ. ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔයා මේවා කරලා බලන්න ඕන. හරිද? මේ විදිහට කරගෙන යමු. හරි. එහෙනම් අපි යන් කෙලින්ම වීඩියෝ එකට. හරි, මුලින්ම අපි බලමු Excel ගැන මොකක්ද කියලා. දැන් මේ Microsoft Excel කියන software එක වැඩ කරන්න කලින් ඔයා මේ software එක මොකක්ද කියලා දැනගන්න බෑ නේ. මොකද්ද Microsoft Excel කියන්නේ? අනිවාර්යෙන් ඔයා මේක අහලා තියෙනවා. අනිවාර්යෙන් ඔයා පොඩි කාලේදී computer course එකක් කරා නම් මේ Excel, Word, PowerPoint කියන softwares ගැන අනිවාර්යෙන් ඉගෙනගෙන ඇති. හැබැයි ඔය ලොකු වෙනකොට ඔයාට පොඩ මේක අමතක වෙනවා. ඒක නිසා තමයි ඔයා මේ වීඩියෝ එක select කරන් තියන්නේ ආපහු මේ දේ ඉගෙන ගන්න. ඇත්තටම Microsoft Excel කියන්නේ ගොඩක් වැදගත් software එකක්. මේක අනිවාර්යෙන්ම ඉගෙනගත යුතු software එකක්. මොකද ඔයා banking sector එකේ වැඩ කරනවා නම්, ඒ වගේම ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා ඔයාගම කියලා බිස්නස් එකක් කරනවා නම්, ඒ වගේම ඔයාගේ පර්සනල් ෆයිනෑන්ස් දේවල් වලට, ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ දේවල් වලට ඔයාට මේ Microsoft Excel කියන software එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා මේ software එක ඉගෙන ගන්න ඕන. මේ Microsoft Excel කියන්නේ dataත් එක්ක සම්බන්ධ වෙන software එකක්. ඒ කියන්නේ ඔයාට ඕන තරම් data මේකට ඇතුළත් කරන්න පුළුවන්. මේ data ඇතුළත් කරලා මේ data analyze කරන්න, මේ dataත් එක්ක decisions ගන්න, තීරණ ගන්න ඔයාට මේ software එක මාරම වැදගත්. හරි, මම ඔයාලට උදාහරණයක් කිව්වොත් ඔයා හිතන්නේ ඔයා shop එකක් කරන් යන කෙනෙක් කියලා. ඔයාට මේ shop එක කරගෙන යද්දි ඔයාට දවසකදී ලැබෙන ආදායම් ටික ඇතුළත් කරන්න, ඒ වගේම දරන්න වෙන වියදම් ඇතුළත් කරන්න. මේ ආදායම් වල total එක ගන්න, ඊට පස්සේ වියදම් වල total එක ගන්න, ඊට පස්සේ ලාභය calculate කරන්න, පාඩුවක් වෙලා නම් පාඩුව කීයද. මෙන්න මේ හැම දෙයක්ම ඔයාට මේ software එක හරහා කරගන්න පුළුවන්. මේ වගේ data සම්බන්ධ, ගණන් සම්බන්ධ දේවල් තමයි මේ Excel කියන software එක හරහා අපි කරන්නේ. දැන් මේ Excel කියන software එක ගත්තාම හරියට නිකන් workbook එකක් වගේ. ඒ කියන්නේ හරියට නිකන් පොතක් වගේ. දැන් ඔයා පොතක් ගන්නකො, පොතක් ගත්තාම පොතේ පිටු තියෙනවනේ, පිටු ගොඩක් තියෙනවා. මේ පිටු ගොඩක් එකතු වෙලා තමයි එක පොතක් හැදෙන්නේ. ඒ වගේ තමයි මේ Excel එකත්. මේ එක Excel එක පිටු ගොඩක් තියෙනවා. දැන් ඔයා මෙතන යට බැලුවොත් ඔයාට පේනවා ඇති මෙතන sheet 1 කියලා තියෙනවා. ඒ කියන්නේ මේක තමයි පළවෙනි sheet එක. ඒ කියන්නේ පළවෙනි පිටුව. ඔයාට මේ sheets, මේ පිටු ඕන තරම් ගන්න පුළුවන්. ප්ලස් මාක් එක ක්ලික් කරාම ඔයාට ඕන තරම් මෙතන පිටු ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට sheet 1, sheet 2, sheet 3, sheet 4 ඔය විදිහට ගන්න පුළුවන්. හරි, එතකොට මේ එක Excel එකක් තමයි මේ තියෙන්නේ. මේ එක Excel එක තියෙන මේ පිටු. මේ පිටු තමයි මෙතන මෙන්න මේ විදිහට යටින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, මෙන්න මේ පිටු. දැන් මේ පළවෙනි එක sheet 1 කියලානේ තියෙන්නේ. ඔයාට පුළුවන් මේ sheet 1 කියන එකට ඔයාට නමක් දෙන්න. sheet 1 කියන එක උඩට ගිහිල්ලා ඒක ඩබල් ක්ලික් කරොත් ඔයාට මෙතන නමක් දෙන්න පුළුවන්. අපි දෙමු page 1 කියලා. දැක්කනේ page 1. ඔයාට මේ දෙවෙනි sheet එකට නමක් දෙන්න ඕනේ කියමුකෝ. ඔයා මෙතනට ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා අපි තුමාට income කියලා දෙන්න ඕනේ කියලා. ඔන්න income කියලා දුන්නා. මේකට අපි දෙනවා expenses කියලා. expenses. අන්න ඒ විදිහට ඔයාට මෙන්න මේ පිටු වලට ඔයාට නමක් දෙන්නත් පුළුවන්. හරි, දැන් ඔයා මෙතන පිටු කොච්චර ක්‍රියේට් කරත්, ඒ කියන්නේ පිටු ගාන මෙතන කීයක් තිබ්බත් අන්තිමට මේක සේව් වෙන්නේ එක Excel ෆයිල් එකක් විදිහට, එක Excel ඩොකියුමන්ට් එකක් විදිහට තමයි මේක සේව් වෙන්නේ. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක්. මොකද ඔයා මෙතන කොච්චර පිටු ගානක් ක්‍රියේට් කරත් අන්තිමට මේක සේව් වෙන්නේ එක Excel එකක් විදිහට. ඔයාට ඊට පස්සේ ඒක සේව් කරපු ඩොකියුමන්ට් එකට ගිහිල්ලා ඔයාට මේ පිටු වලට එකින් එකට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන් මේ පිටු වල ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා. හරි, දැන් අපි බලමු උඩ කොටසේ අපිට මොනවද බලා ගන්න පුළුවන් කියලා. ඔයාට පේනවා ඇති මෙතන ෆයිල්, home, insert, draw මෙන්න මේ වගේ දේවල් තියෙන ලයින් එකක් තියෙනවනේ මෙන්න මේ ඒරියා එක. මෙන්න මේ ඒරියා එකට අපි කියන්නේ මොකද්ද? tabs කියලා. මේ home කියන එක insert, draw, page layout, formulas, data, review, view, help මෙන්න මේවට අපි කියන්නේ tabs කියලා. මෙන්න මේ එක එක tab එකක් ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන icons ගොඩක් එනවා, මේ tools ගොඩක් එනවා. මේ insert කෙනෙක් ක්ලික් කරාම මෙන්න මෙතනින් මේ වගේ tools ගොඩක් බලා ගන්න පුළුවන්. draw කියන එකට ගියාම මේ විදිහට බලා ගන්න පුළුවන්. page layout එකට ගියාම මේ විදිහට tools ගොඩක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ හැම දෙයක්ම, මේ හැම tool එකක්ම ඔයාට මේ Excel එකේ වැඩ කරගෙන යනකොට වැදගත් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕන. අපි මේ series එකේ මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඒක නිසා ඔයා මේවා හරියට ඉගෙන ගන්න, හරියට videos ටික බලන්න, හරියට tutorials ටික කරන්න. ඒතරාට මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. ඒතර මේ එක tab එකක් ක්ලික් කරාම මේ යටින් එන බාර් එකට අපි කියනවා ribbon එකක් කියලා.
එතුර මේ උඩ තියෙනකට අපි කියන ටැබ් එකක් කියලා මේ යටින් තියෙනකට අපි රිබන් එකක් කියලා කියන හරි ඊළඟට වාට පේනව ඇති මෙතන කොට්ටු ගොඩාක් තියෙනවාම වාට මේ ශීට්ක ඇතරම මාරලොක මේ එක්සෙල් එක තින එක පේජ් එකක් පිටුව මාරම ලොක වාට පේනවද දැන් අපිට මෙන්න මේ පැත්තට දැම ඒ අකුරෙන් පටන්ගන්නවන් මෙතන යුවකුර තමයි අන්තිමලදී වාට මේක මෙන්න මේ විදියට මෙම විශාල ප්‍රමාණයක් ඈතර කරගෙනන ලකෙන් ලොකු පිටුවක් තමයි තියෙන් වාට මේ පැත්තර මේ විදිර ඕන තරමක් මේක ඇදගෙන යන්න පුළුවන් ඒවගේම පල්ලහට ගත්තොත් පල්ලහත්වට පෙන එකෙන් පටන් ගන්න මෙන්න මෙතන විසි දෙක තියෙනවා වාට මේ විදිර මේක පල්ලෙහාට ඕන තරමක් මෙහෙම ඇදගෙන යන්න පුළුවන් එකන්නේ ඒ තරම් ලොකු පිටුවක් තමයි අපිට එක්සෙල් එක ලැබෙන්නේ වාට මේ පිටුව පුරහා ඔයාගේ ඕනම දෙයක් ඔයාට ඕනම ඩේට එකක් ඇතුළත් කරන්න පුළුවන් හරි ඊළඟට පේන ඇති මෙතන මෙහෙම කොට්ටු ගොඩාක් තියෙනවා මේ කොටු හැම තැනම කොටු තමයි මේක තියෙන ඉති මේ කොටුවල තමයි අපි අපේ ඩේට ඇතුළත් කරන්න මේ කොටු ගොඩක් එක තුළ හැදෙන ලොකු පිටුවක් තමයි ලොකු වගුවක් තමයි මේ එක්සෙල් ශීට් එකක් එක්සෙල් පේජ් එකක් කියන්න පට පේන ඇති මෙතන ABCDEF කියලා මෙම පල්ලෙහාට තියෙනවා මේවට අපි කියනවා කොලම් එකක් කියලා මේ ඒ කොලම් එක B කොලම් එක C කොලම් එක D කොලම් එක ඔය විදියට මේවට අපි කියනවා කොලම් එකක් කියලා මේ F කොලම් එක සිලෙක්ට් කරේ ගම මේ විදියට පල්ලෙහාට ඒක සිලෙක්ට් කරා මේ පල්ලෙහාටම සිලෙක්ට් වෙලා ඒක තියෙනවා හරි ඊට පස්සේ මෙතන මේ 1 2 3 4 කියලා මෙහෙම පල්ලෙහාට තියෙනවනේ මේවට අපි කියනවා රෝ එකක් කියලා මේ තියෙන්නේ 5 වෙනි රෝ එක මේ තියෙන්නේ 8 වෙනි රෝ එක මේ තියෙන්නේ 9 වෙනි රෝ එක දැක්කනේ මේවට අපි කියනවා කොලම් කියලා මේවට අපි කියනවා රෝස් කියලා හරි ඊට පස්සේ ඔයාලා දැන් මෙතන එක කොටුවක් හඳුරගන්න ඕන ඔයාට එක කොටුවක් අංකණය කරන්න ඕන්න ඔයා මේකට කියන්නේ F9 කියලා දැක්කන මේ F කොලම් එකේ 9 රෝ එක හරි දැ මේක මොකක්ද D කොලම් එක 11 රෝ එක අපි මේක අංකණය කරන්න අපි මේක නම් කරන්න කොහොමද D11 කියලා එතකොට මේක මොකක්ද J15 මේක මොකක්ද දැන්වාට එක පාට්ට මේක අඳුරගන්න අමාරුවෙනනේ දැන් මේ මෙහෙම බලබල ඉන්න ඕන්නේ O28 ඔන්න හොම බලබල ඉන්න ඕන්නේ ඔයාට එහෙම කරන්න ඕනේ ඔයාට මේක මෙතන ලේසිම බලන්න පුළුවන් මෙතන තියෙන නේම් බොක්ස් එකක් මේ මෙතන තියෙන O28 කියලා දැන් අපි මේක ටූ සිලෙක්ට් කරමු හරි කෙලින්ම මෙතනට ගියා K28 නේ අය මේක මොකක්ද කොලම් එක P එක නේද මේක 23 එහෙම බලබලින්න ඕනේ ඔයා මෙහෙම මේක සිලෙක්ට් කරේ ගම මෙතනට ගියා M23 මෙතැන්ට ගිය G32 මෙතැන්ට ගිය C20 මෙතැන්ට ගිය H22 දැක්කන ඔන්න ඔය විදියට ලේසියම්වාට කොටුව අඳුරගන්න පුළුවන් දැන් මේක මාර ලේසි දැන් ඔයා හිතන්න ඔයා තව කහටරි ඔයා හදපු ඩොකියුමන්ට් එක යවනවා ඊට පස්සේ ඔයා කියනවා අහවල් කොටුව බලන්න ඒ කොටුවේ තමයි ඩේටා එක තියෙන්නේ කියලා ඔයා ඒතකොට කොහොමද කියන්නේ අර කොටුව බලන්න අර පල්ලෙහාට ගිහිල්ලා ඔමෝම කියලා කියන්නේ ඔයා කියන්නේ කෙලින්ම දැන් ඔයා හිතන්න ඔයාට අවශ්‍ය ඩේටා එක තියෙන මෙන්න මේ කොටුවේ කියලා ඔයාට කියන්නේ කොහොමද H23 කොටුව බලන්න H23 බලන්න එහෙම තමයි කියන්න දැන් මෙතන දැන් මේක නම් ඔයා කියන්නේ කොහොමද N23 බලන්න නේ මේක නම් H26 බලන්න අන්න ওই විදිහට තමයි කියන්නේ හරි ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම බාර් එකක් තියෙනවානේ මෙතන නේම් බොක්ස් එක තියෙනවා නේම් බොක්ස් එකට එහා පැත්තේ මෙන්න මෙතන බාර් එකක් මෙන්න මේ බාර් එකේ තමයි අපි සමීකරණයම ටයිප් කරන්නේ හිතන්න ඔයාලට මොකක් කර එකක් එකතු කරන්න ඕන කියලා දැන් අපි මේවා ඉස්සරහට කතා කරනවා හරිද ඊළඟට එන ටියුටෝරියල්ස් වීඩියෝස් වල අපි මේවා ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා ඒක නිසා මේ දැනට මම නිකන් පොඩි අයිඩියා එකක් දෙන්න ඔයා හිතන්න ඔයාලට මේ කොටුවේ තියෙනවා 5 ඊට පස්සේ මේ කොටුවේ තියෙනවා 10 ඔයාලට මේ 5යි 10 එකතු කරන්න ඕනේ කියලා මේ 5යි 10 එකතු කරලා මෙතන ටෝටල් එක ගන්න. ඔයා එතකොට මෙන්න මෙතන ඔයාට පුළුවන් මෙන්න මේ කොටුවේ අංකෙ දීලා පහ තියෙන කොටුවේ අංකෙ දීලා ඊට පස්සේ මේ කොටුවේ අංකෙ දීලා ඊට පස්සේ ටෝටල් එක ගන්න පුළුවන්. ඉතින් මෙතන තමයි මේ සමීකරණ හැම දෙයක්ම ටයිප් කරන්න අපි ඒවා ගැන ඉස්සරහ වීඩියෝස් වල කතා කරමු. හරි ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ මෙන්න මේ තියෙනවනේ බාර් එකක් මේකට කියන ස්ක්‍රෝල් බාර් එක කියලා. ඔයාට මේ ස්ක්‍රෝල් බාර් එකේ මෙන්න මෙහෙම පල්ලෙහාට යන්න පුළුවන්. මෙතන පල්ලෙහා ඇරෝ එකක් තියෙනවා. ඔයාට පල්ලෙහාට යන්න ඕන නම් මෙතන පල්ලෙහාට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. මේකෙන් මෙහෙම උඩට ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන යටත් තියෙන ස්ක්‍රෝල් බාර් එකක් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ පැත්තට යන්න මේ ඇරෝ එක පාවිච්චි කරන්න. දැක්කනේ? ඔයාලට මේ විදිහට මෙහෙට යනකම්ම යන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන තියෙනවා zoom කරන බාර් එක. මේක තමයි zoom කරන බාර් එක. ඔයාලට පුළුවන් මේක මේ ඩොකියුමන්ට් එක ටිකක් විශාල කරගන්න ඕන නම් මෙතන ප්ලස් අයිකන් එක තියෙනවා. ඔයාලට මේ ප්ලස් අයිකන් එකට ගිහලා මෙන්න මේක මෙහෙම විශාල කරගන්න පුළුවන්. දැක්කනේ? ඔය විදිහට විශාල කරගන්න පුළුවන්.
ඒවගේම කුඩා කරගන්න ඕන්න මෙන්න මෙතන මිනිමයිස් අයිකන් එක තියෙනවා ඒකෙන් වාට මෙන්න මේ විදිහට කුඩා කරගන්න පුළුවන් මේක 100% දාගෙන තියාගන්න ඒක තමයි ස්ටෑන්ඩඩ් සයිස් ඊට පස්සේ මෙතන පේජ් ලේඅවුට්ස් තියෙනවා අපි මේවා ඉස්සරහා වීඩියෝස් වලින් කතා කරමු ඊට පස්සේ අපි ෂීට්ස් රීනේම් කරන විදිහත් කතා කරා ඒකත් හරි ඊට පස්සේ හරි දැන් මේ තියෙන්නේ මම කලින් හදපු Excel worksheet එකක් මේකම ඔෆිස් එකේ හදපු එකක් ඉතින් මේ වගේ දේවල් අපි දැන් ඉස්සරහා ටියුටෝරියල්ස් වල හැම එකේම කරනවා දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ එක එක කොටුනේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන කොටු 3ක් එකතු කරලා මම එක කොටුවක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන විදිහ අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ වගේ කොටු කොහොමද එකතු කරන්න කියන එක. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ කොටු හැම එකටම එක එක පාටවල් දාලා තියෙනවා. ඒවා කරන්න කොහොමද? ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන වටේ තියෙන මේ ලයින් එක මේ වගුවේ තියෙන මේ ලයින් එක ගොඩක් thickness එක වැඩි. ඉතින් මේ වගේ කොහොමද අපි කරන්නේ මේ දේවල් කොහොමද දාන්නේ කියන එක අපි කතා කරනවා. මේ ඔයාලට පේනවා ඇති මේ පල්ලයට මම ගොඩක් ඒවා හදලා තියෙනවා. මේ විදිහට පාට දාලා තියෙනවා. මෙතන මේ විදිහට කරලා තියෙනවා. මෙතන කළු පාටින් ටෙක්ස්ට් එක දාලා තියෙනවා මෙතන සුදු පාටින් ටෙක්ස්ට් එක දාලා තියෙනවා ඔන්න ඔය වගේ දේවල් කොහොමද කරන්න කියලා මේ විදිහට මම ෂීට්ස් හදලා තියෙනවා මේ ඔයාලට මම මේ විදිහට ෂීට්ස් හදනද මම මේ වීඩියෝ එක මුලින්ම කියලා දුන්නා මේ විදිහට රීනේම් කරලා තියෙනවා රෝස් කිහිපයක් එකතු කරලා එක රෝ එකක් කරලා තියෙනවා මම මෙතන කොටු 3ක් එකතු කරලා එක කොලම් එකක් හදලා තියෙනවා ඒවා කොහොමද කරන්න කියලා අපි කතා කරනවා ඒ වගේම සමීකරණ ගැන කතා කරනවා කොහොමද අපි මේ ෆෝමියුලාස් යූස් කරන්නේ කැල්කියුලේෂන්ස් කරන්නේ කොහොමද කියලා කතා කරනවා ඒ වගේ දේවල් ගැන අපි ඉස්සරහා වීඩියෝස් වලින් හරි පිළිවෙලට කතා කරගෙන යමු හරිද මේ ඉන්ටර්ෆේස් එක ගැන බේසික් නොලෙජ් එකක් දෙන එක තමයි අද මේ වීඩියෝ එකෙන් කරේ හරි ඉතින් අද අපි කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් අපි අද කතා කරා Excel කියන්නේ මොකක්ද Excel එකේ වැදගත් වෙන්නේ Excel වල ඉන්ටර්ෆේස් එක මේ උඩින් තියෙන බාර් එකට අපි කිව්වා tabs කියලා ඊට යටින් තියෙන මෙන්න මේ බාර් එකට අපි කිව්වා ribbon කියලා ඊට පස්සේ මෙන්න මේ sheet එකක් create කරගන්න කොහොමද කියලා කතා කරා sheet එකක් rename කරන්න කොහොමද කියලා කතා කරා columns ගැන කතා කරා rows ගැන කතා කරා මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපි අද වීඩියෝ එකේ කතා කරා හරි දැන් ඔයා කරන්න ඕන Excel open කරගන්න අද දවසේ කරපු ටික මෙන්න මේ වීඩියෝ එක නැවත බලලා අද දවසේ කරපු ටික ඔයා ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්